හායි ඔන්න ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද මුට්ටියේ ලාව කේක් හදන්න කියලා. කීප දෙනෙක්ම මැසේජ් කරලා කමෙන්ට් කරලා අහලා තිබුණු රෙසිපි එකක් තමයි ඔන්න අද ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ. මේ රෙසිපි එක හරියම ලේසි. ඕනම කෙනෙක්ට පුංචි දරුවෙක්ට වුණත් ආසාව තියනවා නම් ඔන්න ඉක්මනින්ම හදාගන්න පුළුවන් ගෙදරදීම. ඉතින් අවශ්‍ය වෙන දේවල් ටික මම මෙන්න මේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. මම මෙතනදී බටර් අරන් තියෙනවා, බිත්තර අරන් තියෙනවා, සීනි, ඒ වගේම පිටි සහ චොක්ලට්. ඉතින් ඔයාලට පේනවා ඇති චොක්ලට් එක බලපුවාම පැහැයන් දෙකකින් චොක්ලට් දිස්සනවා. ඉතින් ඔයාලට කැමති නම් ඩාර්ක් චොක්ලට් විතරක් පාවිච්චි කරන්න පුළුවන්. මම ඩාර්ක් චොක්ලට් එක්ක මිල්ක් චොක්ලට් උත් පාවිච්චි කරා. ඉතින් එතකොට ගොඩාක් රසයි. ඉතින් අපි මුලින්ම කරන්නේ බටර් වලට අපේ චොක්ලට් ටික දාලා හොඳින් දිය කරගන්න එක. මේක ඔයාලට ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මයික්‍රෝවේව් oven එකක් භාවිතා කරලා ලේසියෙන්ම ඉක්මනින්ම චොක්ලට් ටික දිය කරගන්න. මම මෙතනදී බිත්තර 3ක් අරන් තියෙනවා. ඒකට මම වැනිලා ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති ෆ්ලේවර් එකක එසන්ස් එකක් උනත් එකතු කරගන්න. නමුත් වැනිලා එකතු කරගන්නවා නම් වඩාත් හොඳයි. ඉතින් ඒ ටික මම චුට වෙලාවක් මෙන්න මේ විදිහට ගසා ගන්නවා. ගසාගෙන ඉවර වෙලා මම මේ විදිහට තවත් භාජනයකට බිත්තර ටික මාරු කරගන්නවා. මොකද අපිට අවශ්‍ය වෙනවා සීනි ටික හොඳින් මික්ස් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට බීටර් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් පත්තකින් හරි විස්ක් එකකින් හරි ඔයාලට පුළුවන් සීනි දිය වෙනකන් හොඳින් කලවම් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති බිත්තර වල පැහැය වෙනස් වෙනවා සීනි දිය වෙනකොට. ඉතින් ඒත් එක්කම මේ තියෙන්නේ අපේ චොක්ලට් සහ බටර් මිශ්‍රණය දිය කරගෙන මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරන්න ඕනේ. මොකද කැට තිබුණතින් අපේ වැඩේ කරන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒක නිසා කැට නැති වෙනකන් හොඳින් දිය කරගන්න ඕනේ. ඉතින් මම මෙතනදී මිල්ක් සහ ඩාර්ක් චොක්ලට් දෙකම පාවිච්චි කරලා තියෙනවානේ. ඉතින් ඔයාලා කැමති නැත්නම් එක චොක්ලට් වර්ගයක් විතරක් භාවිතා කරන්න. ඉතින් කලින් බීට් කරගත්තු අපේ බිත්තර මිශ්‍රණයට පිටි ටිකත් මම මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මම මේක හලලා තමයි භාවිතා කළේ. ඔයාලත් හලලා ගන්නවා නම් වඩාත් හොඳයි. ඒත් එක්කම කැමති නම් ඔයාලට පුළුවන් මෙතනදී බේකින් පවුඩර් හරි බේකින් සෝඩා හරි තේ හැඳි කාලක් වගේ ඔයාලට එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔයාලට කැමති නම් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට දිය කරගත්තු චොක්ලට් ටික හොඳටම නිවෙන්න තියලා තමයි අපේ බිත්තර මිශ්‍රණයට එකතු කරගන්නේ. ඉතින් ඒකත් ඔයාලා මතක තියාගන්න. මේ විදිහට හොඳට නිවුණු චොක්ලට් තමයි අපේ කලින් බිත්තර මිශ්‍රණයට අපි එකතු කරගන්නේ. ඉතින් ඒ ටිකත් එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න තියෙන්නේ. මේ විදිහට කලවම් කරගත්තු මිශ්‍රණය ඔයාලට පුළුවන් හොඳින් කලවම් වුණාට පස්සේ ඔයාලගේ භාජන වලට දාන්න කලින් හොඳට පෙරලා ගන්නත් පුළුවන්. ඉතින් මම අද හදන්න යන්නේ ඔයාලා අහපු විදිහටමනේ. ඔයාලා ඇහුවේ මුට්ටියේ කොහොමද ලව කේක් හදන්නේ කියලා. ඉතින් ඒකනේ මම අද කතා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ හදාගත්ත බැටර් එකෙන් ඕනම මග් එකකට ඕනම කප්ස් වලට දාලා ලව කේක් හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලේසියෙන්ම බැටර් එක හදාගන්නේ. ඉතින් මම මෙතනදී මෙන්න මේ විදිහේ මුට්ටි දෙකක් අරන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති භාජනයක් පාවිච්චි කරන්න. ඉතින් මෙතනදී මම මේ ගත්ත මුට්ටි ටික හොඳටම හොදලා අවුවේ වේලලා තමයි භාවිතා කරේ. මොකද අපි ඇත්තටම ආහාරයක් හදනකොට හරිම පිරිසිදු අපි හදන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ විදිහට පිරිසිදු කරගත්තු භාජන භාවිතා කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දෙකටත් එකතු කරලත් භාජනයේ තවමත් බැටර් එක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහේ පාත්‍ර 3කට 4කට වගේ මේ බැටර් එක දාගන්න පුළුවන්. ඒ වගේම මේ මුට්ටියේ ලව කේක් හදනකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. සමහර වෙලාවට නිසියාකාරව අපි භාජන පිරිසිදු කරගත්තේ නැත්නම් දවස් 2ක් විතර ගියාට පස්සේ පුස් සුවඳක් සහ ඒ වගේම ඔයා හදාගත්තු කේක් එක පුස් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාජන හොඳින් පිරිසිදු කරගන්න.
ඒවා හොද්දට වේලලා පිහලා කරලා ගන්නත් මතක තියාගන්න. ඉතින් ඒ අතරේ මං ඉතුරු වෙච්ච බැටර් එක මෙන්න මේ විදිහේ කප් එකකට දාගත්තා. ඉතින් එතනදී මම ඒ කප් එකට නම් බටර් ගාලා ඒකට මම චොක්ලට් පවුඩර් ඉස්සගත්තා. ඉතින් ඒ විදිහට ඉහගත්තු චොක්ලට් පවුඩර් උඩට තමයි මම ලාවා කේක් බැටර් එක දාගත්තේ. ඉතින් මම මේ කප් එකට දාගත්තු එක මයික්‍රෝවේව් එකේ දාලා තමයි බේක් කරගත්තේ. මයික්‍රෝවේව් එකේ මට මේක බේක් කරගන්න විනාඩි 5ක් 6ක් වගේ තමයි ගියේ. ඉතින් විනාඩි 10කට අඩු කාලයකින් තමයි අපි බේක් කරගන්න ඕනේ. ඉතින් එක එක්කෙනාගේ මයික්‍රෝවේව් oven වල උෂ්ණත්වය මත ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයාලා දකින්නේ මුට්ටියේ හදපු අපේ ලවා කේක් එක. මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මම සෙල්සියස් අංශක 180ට විනාඩි 8ක් 10ක් වගේ කාලයක් තමයි බේක් කරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ oven එකේ උෂ්ණත්වය මත අඩු කාලෙකින් ඉක්මනින්ම ලාවා කේක් මුට්ටිය හදාගන්න. ඉතින් ඔයාලා බය වෙන්න එපා. ලාවා කේක් මුට්ටිය oven එකේදී පුපුරලා යයි කියලා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් හරිම ලස්සනට පැහැදිලිව ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම අද වීඩියෝ එකේ ඔයාලත් එක්ක කතා කරා. ඔයාලට පේනවා ඇති හොඳට ලාවා මුට්ටියේ තියෙන විදිය. ඉතින් ඔයාලා ලාවා වලට ගොඩක් කැමති නැත්නම් ඔයාලට පුළුවන් තව ටිකක් මේක වැඩිපුර වෙලා බේක් කරගන්න. ඔයාලා ලාවා වලට ගොඩක් කැමති නම් ඔයාලට පුළුවන් අඩු කාලෙකින් ඉක්මනින්ම බේක් කරගන්නත්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලාත් පල්ලෙහෙන් සඳහන් කරලා යන්න. මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන ආයෙත් ඉක්මනින් එන්න. එහෙනම් අදට ගිහින් එන්න.